අපි දන්නේම නැතුව අපේ ගෙදර පරණ වෙලානේ බලන්නක් ඇටයිනේ. අලුත් වැඩියා පාරක් දැම්මොත් නරකද? ඇත්ත තමයි මාටියෝ. එතකොට ලොකුවට කියයි නැද්ද? ඔක්කොටම කලින් බලන්න ඕනේ කුස්සිය මොන දිශාවටද හරියටම හරියන්නේ කියලා. නිදන කාමරේ කොයි දිශාවටද තියෙන්න ඕන කියලා. වැදගත්ම දේ බාත් รู ම් එකේ කොයි දිශාවට තියෙන්න ඕන කියලා බලන්නත් එපයි. කුස්සිය කොහෙද තියෙන්න ඕන? මේක නම් කාගෙන් හරි අහන්න වෙනවා. කොහොමද ෂූටින් මාටින්? මොකද මේ ඔහෙලා දෙන්න ඔහෙලා ගේද්දියා පුටුවෙන් වගේ බලාගෙන ඉන්නේ. බොක්සර් අයියා අපිට අපේ ගේ අලුත් වැඩියා කරන්න ඕන. ඔයාට අදහසක් තියෙනවා නම් කියන්නකෝ. කොයි පැත්තද කුස්සිය තියන්න හොඳම දිශාව කියලා. එතන ප්ලෑන් එක දුන්නොත් මං හරියටම කියන්නම්. හදන්න එක නේද? ඔයා මේ තියෙන්නේ. කුස්සිය හරියටම මෙතන තියෙන්න ඕන. ඕකේ. එතකොට බාත් รู ම් එක කොයි පැත්තද තියන්න හොඳයි කියලා හිතන්න. මෙතනද? කුස්සිය මෙතන තියෙනවා නම් බාත් รู ම් එක මෙතන එතයි තියෙන්න. එහෙනම් මං ගිහිල්ලා එන්න. වෙල්කම්. එතකොට කුස්සිය මෙතන නම් බාත් รู ම් එක මෙතන. කුස්සිය අතන බාත් รู ම් එක මෙතන කුස්සිය එතකොට. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා කියන්නකෝ. අනේ මාටියෝ කුස්සිය තියෙන අතනේනේ. ඕකේ. එතකොට දොර කොයි පැත්තද තියන්න හොඳ? ඔක්ෂරයියා දොර තියෙන දිශාව කිව්වේ නෑනේ. නැගෙනහිරටද බටහිරටද? ඇත්තටම හොඳ දිශාව මොකක්ද කියලා කියන්නකෝ ප්ලීස්. දොර කොයි පැත්තද තියන්න ඕන? කොයි පැත්තද තියන්න ඕන? ඔය දොර නැගෙනහිර පැත්තෙන් තියන්න ඕන. හරි. ඉතින් ඔක්ෂරයියා නැගෙනහිර පැත්තේ දොර තිබ්බම මේකේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද? මාස්ටර් බෙඩ්රූම් එක ගිනිපිටින් යම්මම ගෙදර ගිනිද? හොඳට නැටි. ඔහේ යනවා නැගෙනහිර. ඔහේ යනවා බටහිරට. ගැහුවම චකේක හරියට කිව්වේ නෑනේ. නැගෙනහිර පැත්තට දොර තියෙන එකේ වාසිය මොකක්ද කියලා. ඔහෙලා දෙන්න ඔතනම ඉන්නවකෝ ෂූටින් මාටින්. මං ඔතෙන්ටම ඇවිල්ලා කියන්නම්කෝ. මේ හදන හැම එකම මගෙන් අහන්නේ ඔහෙලා හිතුවද ඒක මගේ ගේ කියලා? හැම එකම මගෙන් අහලා මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ. යනවා පැත්තකට. හලෝ ඉන්ස්පෙක්ටර් මහත්තයා මං අපේ ගේ පොඩ්ඩක් අලුත් වැඩියා කරන්න කියලා හිතුවා. ඕකේ මාටින්. ඔයා හොඳට වැඩි කරලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයා හොඳට වැඩි කරන්න මං ඉක්මනට මෙන්නම්. මේ නගරේ අපරාධ කියන එක මේ මම ඉන්නකම් ආයිමත් කවදාවත් ඇති වෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන්. Excuse me. Hello. කවුද මේ? හලෝ ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා කිව්වේ නෑනේ මේකට කීයක් විතර යනවද කියලා. මාටියෝ ඔයා බලන්නකෝ ඔයාගේ පර්ස් එකේ කීයක් තියෙනවද කියලා. මගේ මොකක්ද අහන්නේ? සාමාන්‍ය දැනීමක්වත් නැද්ද? Sorry sir. මම කේකේ හිටිය අර മന്ത്രിතුමියව අත්අඩංගුවට ගත්ත වැඩේ. Hello කවුද? මොකක්ද? ඉන්ස්පෙක්ටර් මහත්තයා මේ රුපියල් 20000කින් ගේ අලුත් වැඩියා කරන්න පුළුවන්. සූටියෝ මගෙන් අරක කරන්නද මේක කරන්නද අරකයි මේකයි සේරම අහන්න ලෑස්ති වෙන්න එපා. මට ඕක තේරෙන්නේ නැහැ. හරි. Sorry sir. මම මේ සයිඩ් කේකේ හිටිය අර ඇඹිලි පිටියේ බජට් එක කියන්නකෝ. එතකොට අපිට අලුත් වැඩියාව දැම්මම පටන් ගන්න පුළුවන්. ඔහෙලට මොලේ පාවිච්චි කරලා වැඩක් කරන්නම තේරෙන්නේ නැද්ද? මං කියන්නම් බජට් එක ඉක්මනට මේ අහගන්නවා. ඉස්සෙල්ලා බලා ගන්නවා නීතිය අත කොච්චර දිගද කියලා. ඔන්න බලා ගන්නවා. චුට්ටක් ඉන්නවා. විනාඩියක් ඉන්නවා. ඕම කණේ තියන් ඉන්නවා ෆෝන් එක. මහජයතුමා ඉස්සෙල්ලාම අපේගේ සමතලා කරලා දාන්න ඕන. ඔයාට තේරෙනව නේද? අයියෝ කලබල වෙන්න එපා මාටියෝ. කලබල වෙන්න එපා. මම මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳලා දෙන්නම්කෝ. ඕපට කියන්නේ. ඔන්න කට්ටිය එහෙනම් දැන් බලාගන්න මේකේ විනාඩියෙන් සමතලා වෙන්නේ කොහොමද කියලා. කට්ටිය නගින්නකොද?
මෙහෙම කරා. ඇත්තටම කියනවලස මම කියන්න හිටියේ මේ දවස්වල අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ වෙලාවේ තරම් හොඳ නෑ. නරකද ජ්‍යොතිෂකාරයෙක් ලව්වා හොඳ වෙලාව බලන්න. ලක්කි පුතා මොකක්ද මේ වෙන්නේ? මේ පූසෙක් කොහෙන්ද මෙතෙන්ට ආවේ? ගිහලා බලන්න. මේ බුල්ඩෝසරේ අපේ පැත්තටම ඉන්නේ අපච්චි බැනගමු. අපේ අම්මා මේ බුල්ඩෝසරේ එලවගෙන ආපු කට්ටියව මං අතාරින්නෙම නෑ. හොඳ වැඩක් කරනවද? මාටියෝ දැන් එකම විදියයි තියෙන්නේ ගේ සමතලා කරලා දාන්න. බිම උමගක් කාරලා ඒකට බෝම්බ දාලා පුපුරමු. වැඩි හරිනේ. මාටියෝ මෙන්න මේ බලන්නකෝ මං අලුත් ගැජට් එකක් ගජුවා. මේකෙන් පුළුවන් මාටියා පොළොවේට කොයි හරි ඉඳි කියලා ඕන වෙලාවක හොයාගන්න. ඔන්න මාටියෝ යන්න එක බෝම්බයක් වම් පැත්තෙන් ගානට තියන්න ඊළඟ බෝම්බේ දකුණු පැත්තෙන් තියන්න. හරිද? හරි ෂූටියෝ. ෂූටියෝ. ඔන්න එකක් තිබ්බා වම් පැත්තෙන්. හරියට හරි මාටියෝ ඊළඟ බෝම්බේ දකුණු පැත්තෙන් තියලා ඩෝන් ගාලා බ්ලාස්ට් කරලා දාන්න. හරි. ඔන්න තිබ්බා දකුණු පැත්තේ උත් එකක්. දැන් ඉතින් පුපුරව ගන්න. හරි. මොනවා අපේ ගේ තාමත් තියනවද? වලා මෝඩෝ දෙන්න අපිට ජීවත් වෙන එකත් එපා කරලා තියෙන්නේ. දෙන්නත් එක්ක එකතු වෙලා අපේ ගෙවල් ඔක්කොම සමතයා කරලා දැම්මා. ගහමු දෙන්නටම. ෂූටියෝ මොනවා හරි කරන්න හිස්පද මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැහැ. පත්තුණා. අනේ සහෝදරවරුනි සමාවෙන්න ගෙවල් ටික ගැඩුවට අනේ අපිට ගහනවා නම් ගහන්න අපේ වෙච්ච වැරද්දට අපේ ගෙවල් නම් කඩන්න එපා හිංසක ගෙවල්. ඔහෙලා දෙන්න එකතු වෙලා අපේ ගෙවල් ඔක්කොම කඩලා දැම්මා. මේ දෙන්නගේ ගේත් අපි ඔක්කොම එකතු වෙලා කඩලා දාමු. කඩලා දාමු. කඩමු කෑල්ලක්වත් ඉතුරු කරන්න එපා. කඩමු තව ස්වල්ප වේලාවකින් අපේ ගේ බිමට සමතලා වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ගේ අලුතෙන් හදාගන්න. ඇත්තමයි ෂූටියෝ ඔයාගේ මොඩිය නම් අදහන්න වටින එකක්. ෂූටින් මාටි